වේදිකාවේ චාමර වීරසිංහ එදෙන්න චාමර අද දවසේ ඔයා ඉන්නේ සුන්දර ගමකට අද නම් දෙයියෝ රජෝ කතා නොකර ඉන්න බෑ මොකද බොහොම සුන්දර මිනිසෙක් අද බේස් ගිටාර් වාදන ශිල්පියා නායකයා එයා මොකද චාමරගේ ඉතිහාසය මම දන්නවා මං හිතන්නේ හොඳට කියවලා තියෙන කෙනෙක් ඒ වගේම අපි බොහොම සුහදව වැඩ කරනවා ඉතින් චාමර ඔයා වගේම බොහොම සුන්දර අහිංසක මිනිසෙක් තමයි ඒ බේස් ගිටාර් වාදන ශිල්පියා ඉතින් මේ සුන්දර ගමට ආපු වෙලාවේ මේ සංගීත කණ්ඩායමේ මේ සියලුම ශිල්පීන් ඔයාට ලබා දෙන සහාය ගැන මොකද හිතෙන්නේ සතුටුද මේ සංගීත කණ්ඩායම අද දවස ගැන පුංචි වචනයක් කිව්වොත් ගොඩක් වටිනවා මේ කොල්ලන්ට මොකද චාමර ලේසියෙන් කතා කරන්නේ නැහැ ඒ කතා කරන වචනේ එළියට එනවා නම් ගොඩක් වටිනවා චන්දනයි මට මේ වැඩේ දුන්නේ මම හිතේ මේ බෑන්ඩ් එකෙන් මල්ලි කෙනෙක් තමයි කතා කරේ මේ බෑන්ඩ් එක ප්‍රොමෝට් කරන ෂෝ එකක් කියලා තමයි කිව්වේ මම ඒකයි ඉතින් වැඩියත් ආවේ මල්ලි ඔයාලා මම එක මල්ලි කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ ස්ට්‍රේ කොල වලින් හදාගෙන එහෙම තමයි ප්‍රැක්ටිස් කරන්න කියලා එහෙම තමයි මල්ලි අපිත් මුලින් පටන් ගත්තේ කොහොම දිගටම කරගෙන යන්න සූපතනවල සිරු දෙනවා ඉතින් ඔය ටික ගත්ත කොච්චර අමාරු වෙනවද චාමර ඔච්චර කතා කරනවා ඕගොල්ලන්ට ඇහිලා තියෙනවද ඒ හදවතේ ගායන ශිල්පියා කිව්වේ ඒකයි. මොකද ලොකු සංගීත කණ්ඩායම් වල ලොකු ප්‍රසංග මග ඇරුණාත් අද ඒ සියලු දේවල් අද චාමර ඇවිල්ලා ගොඩක් වෙලා කරදර කරේ නැහැ අයියේ මාව දාලා යවන්න කියලා. මේ පුංචි කොල්ලන්ට ශක්තියක් වෙන්න මේ හදවතේ ගායන ශිල්පියා අද ඔයාලගේ ගමේ බොහොම කාලයක් රැඳී සිටියා. චාමරට අපි ආදරයට කියන්නේ චාලි කියලා. චාලිට දෙන්න කොහොමද අත්පොලසන්න ආදරේ. ඔන්න ඕකයි මනුස්සකම මෙන්න ඔරිජිනල් සමග ආයත් ගානට ශිල්පී චාමර වීරසිංහ කඳු මුදුනට සිසිලගෙන එන සන්ධ්‍යාවේ සුළඟ මට නොදෙයි සනසුම සිතම් කර සිත ළඟ සුන්දර පෙම් සිහින දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම මිදුනේ මගේ පිට ඔයා නැවතිලා මට නොමැති ලෝකෙක සංගුට කඳු මුදුනට සිසිලගෙන එන සන්ධ්‍යාවේ සුළඟත් මට නොදෙයි සනසුම සිතම් කර සිත ළඟ සුන්දර පෙම් සිහින දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම දුන් මధుමල් සුවඳ සදා සිහි කරයි මතකේ රහයට දෙවන කඩා හැලෙන කඳුලැලි මුසු වෙලා සයුරට සදාතනික පැතුමන් ඉනිලුවා උත්සංගොඩ කඳු මුදුනට සිසිලගෙන එන සන්ධ්‍යාවේ සුළඟත් මට නොදෙයි සනසුම සිතම් කර සිත ළඟ සුන්දර පෙම් සිහින දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම